අයිබෝන් දරුවන් සියලු දෙනාටම අපි ඩේලි රිවිෂන් සෙට් පළවෙනි එක එදා කතා කරා. අපිට කතා කරන්න තියෙන ඊළඟට ඩේලි රිවිෂන් 2 දෙවෙනි එක. මේකේ මම ඔයාලට ප්‍රශ්න ටික දුන්නේ 2025 2026 පාස් පේපර් එක පදනම් කරගෙන තමයි ගොඩක්ම ප්‍රශ්න ටිකක් මේක දෙන්නේ. ඒතර මේකේ කෙටි ප්‍රශ්න පහක් මම දීලා තියෙනවා. ඒ අනිත් ටික තියරි ප්‍රශ්න ලියන්න තමයි මේ ප්‍රශ්න ටික දීලා තියෙන්නේ. මේකේ පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් සිද්ධිය උපයෝගී කරගනිමින් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සහන් අමරදුව නගරයේ ගොඩනැගිල්ලක් කුලියටගෙන යාත්‍රා නමින් දුරකථන සේවා සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මතක තියාගන්න යාත්‍රා කියන්නේ ප්‍රවාහන සේවාවක් නෙමෙයි දුරකථන සේවා සපයන ආයතනයක්. හරිද? ඒ අසල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමරදුව මහාවිද්‍යාලය සහ අමරදුව විවිධ සේවා සමූපාකාර සමිතිය පිහිටා ඇත. පළවෙනි ප්‍රශ්නය අහනවා යාත්‍රා ව්‍යාපාරයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මම කියන්නේ යාත්‍රා කියන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරන එකක් නෙමෙයි. නම යාත්‍රා වුණාට ඒක ප්‍රවාහන අවශ්‍යතාවයක් සපුරන්නේ නැහැ. ඒක සපයන්නේ දුරකථන සේවාවක්නේ. එතන දුරකථන සේවාව අයිති වෙන්නේ අවශ්‍යතාවය අපෙන් අහන මිනිස් අවශ්‍යතාවය. ඒතර මේක සපයන්නේ sannivedanaya කියන අවශ්‍යතාවය. ඒතර පළවෙනි එකට උත්තර අංක 4. දෙවෙනි එක අහනවා ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය වන්නේ. දැන් මේකේ ව්‍යාපාර සංවිධාන මොනවද කියන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා. ඊට පස්සේ අමරදුව මහාවිද්‍යාලය තියෙනවා. ඊට පස්සේ තියෙනවා අමරදුව විවිධ සේවා සමූපාකාර සමිතිය. ඔය තුනනේ තියෙන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? පෞද්ගලික ලාභය අරමුණු කරගත්තු නැති පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධානය. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොහොමද රජයේනේ? අමරදුව මහාවිද්‍යාලයේත් රජය. හරිද? ඒතර පෞද්ගලික අංශයකට තියෙන්නේ සමූපාකාර සමිතිය. හරිද? එතකොට සමූපාකාර සමිතිය කියන්නේ ලාභ අරමුණු කරගත්තු එකක්ද? නෑ. ඒක සමූපාකාර සමිතිය කියන්නේ ලාභ අරමුණු කරනුගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය. මම ඕනනම් අපෝ මේ අර chart එක වලට මතක් කරන්න. ලාභය කියන අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරේ කොහොමද අපි? ව්‍යාපාර සංවිධාන කියන එක කොටස් දෙකකට බෙදුව අරමුණ අනුව එකක් ලාභ අරමුණු කරගත්තු ඒවා ලාභ අරමුණු කරගත් අනිත් එක ලාභ අරමුණු කර නොගත් ලාභ අරමුණු කරගත්තු ව්‍යාපාර අප කොටස් දෙකකට බෙදුවා පෞද්ගලික අංශයේ සතු වන ඒවා ඊට පස්සේ ආපහු බෙදුවා රාජ්‍ය අංශය. එහෙම නැත්නම් පොදු අංශය යටතේ පවතින ඒවා. ලාභ අරමුණු කර නොගත් ඒවා කොටස් දෙකකට බෙදුවා පෞද්ගලික අංශයේ ඒවා රාජ්‍ය අංශයේ ඒවා. හරිද? ලාභ අරමුණු කරගත්තු පෞද්ගලික අංශයට අපි කිව්වා අනිපුද්ගල ව්‍යාපාර. එහෙම නැත්නම් කේවල ස්වාමී. එහෙම නැත්නම් ඒක පුද්ගල. ඊට පස්සේ හවුල් ව්‍යාපාර රසමාග. රාජ්‍යං සේවා රාජ්‍ය සමාගම. ලාභ අරමුණු කරගත්ත නැති පෞද්ගලික අංශය විදිහට තිබ්බා සමූපාකාර සමිති
ඊළඟට සමිති සංවිධාන. රාජ්‍යං සේවා රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු. අනහම තමයි අපි වර්ගීකරණය කරේ. දැන් මේ ප්‍රශ්නේ අහන්න මොකද්ද? ලාභ අරමුණු කරනකත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයේ වань. ලාභය අරමුණු කරගත්තේ නැති පෞද්ගලික අංශයේ තියෙන සමුපාකාර සමිති සහ සමිති සංවිධාන කියන දෙක. ඒතර මේකට අනුව තියෙන්නේ අමරදුව විවිධ සේවා සමුපාකාර සමිතිය. උත්තරාංක 4. ඊළඟ එක සහන්ගේ ආට්‍රා ව්‍යාපාරය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසිය වන්නේ. සහන්ගේ යාත්‍රා ව්‍යාපාරය අයත්වන. සහන්ගේ යාත්‍රා ව්‍යාපාරය මනස් ව්‍යාපාර සංවිධාන වර්ගයක්. හරි. එතකොට සහන්ගේ යාත්‍රා ව්‍යාපාර සංවිධාන වර්ගය අයත්වන්නේ මේක ඇවිල්ලා තනි පුද්ගල ව්‍යාපාරය. සහන් කියන්නේ එක පුද්ගලයා ඥාන කරගෙන යන්නේ. පෞද්ගලික අංශය නිසා එක තනි පුද්ගල ව්‍යාපාරයක්. හරිද? ඒ තනි පුද්ගල ව්‍යාපාරයක වාසියක් මොකක්ද කියලා අහන්නේ. හරිද? සහන්ගේ වගකීම අසීමිත වෙන එක. වගකීම අසීමිතයි කියන්නේ එයා ව්‍යාපාර සංවිධානය අයවර කරන කෙනා අවසන් කරන වෙලාවේ මේ බාහිර ණය ටික ගෙවා ගන්න සල්ලි නැත්නම් එයාගේ පෞද්ගලික ධනය පවා විකුණලා ගේන්න වෙනවා. ඒත් ඒක වාසියක් නෙමෙයිනේ. ඒක අවාසියක්. ඊළඟට සහන්ගේ මූල්‍ය ශක්තිය සීමා වෙනවා. ඒකත් වාසියක් නෙමෙයි අවාසියක්. සහන්ට ස්වාධීන තීරණ ගත හැකි වීම. ඒක හරි ඒක වාසියක්. අපි හතරෙන් එකක් බලමු. සහන්ගේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම සාමාන්‍යයෙන් අපි දකින්නේ අවාසියක් විදිහට. ඒතර මේකේ තුන්වෙනි එකට උත්තර අංක 3 තමයි ගන්න වෙන්නේ. වාසියක් විදිහට සහන්ට ස්වාධීනව තීරණ ගත හැකි වීම කියන එක. හතරේකට ගත්තොත් අමරදුව මහා විද්‍යාලය සහන්ගේ ව්‍යාපාරයට ශක්තියක් දහනවා, දුර්වලතාවයක් දහනවා, අවස්ථාවක් දහනවා, තර්ජනයක් දහනවා. අමරදුව මහා විද්‍යාලය සහන්ගේ ව්‍යාපාරයට අවස්ථාවක් නේ. සාමාන්‍ය ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාර සංවිධානයේ ශක්තියක් කියලා අපි කියලා කියන්නේ ව්‍යාපාර සංවිධානයේ සතුව පවතින දෙයක්. හරිද? ව්‍යාපාරයේ සංවිධානය සතුව පවතින වාසිදායක තත්වයක් තමයි අපි ශක්තියක් කියලා කියන්නේ. අවාසිදායක තත්වයක් අපි දුර්වලතාවයක් කියලා කියනවා. හැබැයි ව්‍යාපාරයට බාහිරින් ලැබෙන වාසිදායක තත්වයක් අපි කියනවා අවස්ථාවක් කියලා. බාහිරින් ලැබෙන අවස්ථායක තත්වයක් අපි හඳුන්වනවා තර්ජනයක් කියලා. හරිද? දැන් මෙතන අමරදුව මහා විද්‍යාලය කියන්නේ සහන්ගේ ව්‍යාපාරයේ බාහිර පාර්ශවය. සහන්ගේ ව්‍යාපාරයට බාහිරින් පවතින මෙන්න මේ පාසල නිසා මොකද්ද ලැබෙන්නේ? මේකට දුරකථන සේවා සපයන්න තියෙන්නේ. ඒතර පාසලක් කියනකොට දෙමාපියෝ නිතරම ඉන්නවා. ඊට පස්සේ ගුරුවරු ඉන්නවා. මේක මේ ව්‍යාපාරට අවස්ථාව. හරි? ඊළඟට ඉහත සිද්ධිය අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරිද? සහන් යාත්‍රා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයි. හරිද? සහන් යාත්‍රා ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධකයි. ඒ උත්තරේ හරි. අයිතිකරු කියන්නේ සාමාන්‍ය අයිතිකාරයා. අයිතිකරු කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයි. දෙවෙනි එක යාත්‍රා ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් තියෙලු. තනි පුද්ගල ව්‍යාපාරයකට අපි දන්න තරමින් අඛණ්ඩ පැවැත්මක් නැහැ. අමරදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලාභ අරමුණු කරගත් සංවිධානය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ රජයේ ව්‍යාපාරයක්. ඒතර ඒක මේ ලාභය අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යාත්‍රා ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල එම ව්‍යාපාර නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනයට ඈත් වේ. ඔන්න අතන පොඩි ගැටලුවක් තියෙන නැත්තමක් නැහැ. මොකද අපි සාමාන්‍ය නිෂ්පාදන සාධක පාඩමේදී අපි කිව්වේ ප්‍රාග්ධනය කියලා නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේවල්. ඒතර ගොඩනැගිල්ල කියන්නේ මිනිසා විසින් සකස් කරපු දෙයක්. හරිද? හැබැයි මෙතනදී අපි ඒ උත්තරේ ගන්නෙ නැහැ. මොකද මේ සහන් කියන පුද්ගලයා මේක කුලියට අරගෙන කරගෙන යන ව්‍යාපාරයක්. හරිද? එතකොට අපි මෙතෙන්දී නිවැරදි උත්තරේ ගන්නේ උත්තර අංක 1. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා කේවල ස්වාමි ව්‍යාපාරයක් හා හවුල් ව්‍යාපාරයක් අතර වෙනස්කම් දෙකක්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයකුයි හවුල් ව්‍යාපාරයක අතර වෙනස්කම් දෙකක්. හරි පළවෙනි වාසිය. පළවෙනි වෙනස්කම්. හවුල් ව්‍යාපාරයක පුද්ගලයෝ ඉන්න 2.20 අතර. අපි තනි පුද්ගල ව්‍යාපාරයකම තනි පුද්ගල ව්‍යාපාරයක ඉන්න එක පුද්ගලයයි. හැබැයි හවුල් ව්‍යාපාරයක පුද්ගලයෝ 2.20 අතර ඉන්න පුළුවන්. ඒක කියලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පන්ති. හරිද? ඒක තාම මේකට අදාළ නැහැ. හවුල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාරයක පුද්ගලයයි හවුල් ව්‍යාපාරයක පුද්ගලයෝ 2.20යි අතර. හරිද? ඊළඟ වෙනස්කම විදිහට අපිට ගන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරයක මහා ලොකුවට ප්‍රාග්ධනයක්, ඒ කියන්නේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න බෑ. හැබැයි හවුල් ව්‍යාපාරයක කීප දෙනෙක් නිසා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඊළඟට තනි පුද්ගල ව්‍යාපාරික වගකීම තියෙන එක පුද්ගලයෙක්ට හවුල් ව්‍යාපාරයක වගකීම කීප දෙනෙක් අතරේ බෙදිලා යනවා. හරිද? ඊළඟට තනි පුද්ගල ව්‍යාපාරයක ලාභයක් නම් එක පුද්ගලයෙක් එක සතුටින් බාර ගන්නවා. අලාභයක් නම් ඉතින් ඒකත් යාර වින්දරා ගන්න වෙනවා. හැබැයි හවුල් ව්‍යාපාරයක එහෙම නෙමෙයි. ලාභය කීප දෙනෙක් අතර බෙදී යනවා. අලාභයක් නම් ඒගොල්ලෝ සම සම එක දරා ගන්නවා. මොන ඔය ටික තමයි වෙනස්කම් විදිහට අපිට ගන්න තියෙන්නේ. ඒතර මේකේ කරුණු දෙකට ලකුණු දෙකක් දීලා තිබුණා. හරි. ඊළඟට අපේ ප්‍රශ්නේ අහන්නේ පාසනාම් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්නලු. ලකුණු දෙකක් තියෙනවා. ඒකෙන් ලකුණු දෙකක් කියන්නේ කරුණු හතරක් තියෙනවා. එකකට එක භාගී ගානේ ලකුණු දෙක. අවශ්‍යතාව ඉටු කර ගන්නා විවිධාකාර වමනා වේ. ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් වල අපි අවශ්‍යතාව කියලා කිව්වා. ඒවා සපුරා ගන්නා විවිධාකාර වමනා කියලා කිව්වා. උත්තරේ සත්‍යයිනේ. හරි. මූල්‍ය ආයතන ව්‍යාපාරට ඇල්මක් දක්වන්නේ දෙන ලද ණය අය කර ගැනීම සඳහා. ඔයාලා දන්නවනේ මූල්‍ය ආයතන ව්‍යාපාරට ඇල්මක් උනන්දුවක් දක්වනවා කියලා. එකක් තමයි දෙන ලද ණය අය කරගන්න. ඊළඟට තවදුරටත් ණය සපයන්නේ නේ. ওই කරුණු දෙක තමයි. උත්තරේ සත්‍යයි. තුන්වෙනි එක හවුල් ව්‍යාපාරවලට නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටිය හැකියි. නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටිනවා කියලා කියන්නේ පුතා නෛතික පුද්ගල භාවයක් තියෙයි කියලානේ. අපි දන්න විදිහට අපි ඉගෙන ගත්ත විදිහට හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නැහැ. ඒ කතාව අසත්‍යයි. ඇය යන රටක රජයේ විසින් ගනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති නෛතික පරිසරයට අයත් වේ. සාමාන්‍ය යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති වගේව ගන්න රජය. හරිද? හැබැයි ඒක අයිති වෙන්නේ නෛතික පරිසරයට නෙමෙයි. ඒක අයිති වෙන්නේ දේශපාලන පරිසරයට. ඒතර ඒ කරුණත් අසත්‍යයි. හරි. ඊළඟ ප්‍රශ්නේ කොටුවැව මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් සංවිධානය කරන ලද පාසල් හැරගිය සිසුන් සඳහා සුවන් රැකියා මාවතකට පිවිසීමට අවශ්‍ය පුහුණු වැඩමුළුවක් වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවත්වන ලදී. මෙම ප්‍රකාශයේ ඇතුළත් කොටුවැව මහාවිද්‍යාලයේ අභ්‍යන්තර පරිසර සාධකයක් සහ
බාහිර පරිසර සාධකයක් පිළිවෙලින් දක්වන්න. අභ්‍යන්තර පරිසර සාධකයක් බාහිර පරිසර සාධකයක්. මේකේ හිටියේ විදුහල්පතිතුමයි පාසල හැරගිය සිසුන් ඊළඟට වෘත්තීය පුහුණු අධිකාරී. ඔන්න ඔය කොට්ටාස තුනනේ. එතන මේකේ අභ්‍යන්තර පරිසරයට අපිට ගන්න වෙන්නේ විදුහල්පතිතුමා. විදුහල්පතිතුමා තමයි අභ්‍යන්තර පරිසරයට ගන්න වෙන්නේ. බාහිර පරිසරයට ගන්න පුළුවන් අපිට පාසල් හැරගිය සිසුන්. දැන් සිසුන් කියලා හිටියනම් සිසුන් ටිකයි තියෙන්නේ අභ්‍යන්තර පරිසරයට. පාසල හැරගිය සිසුන් ටික අපිට ගන්න වෙන්නේ බාහිර පරිසරයට. ඊටසේ බාහිර පරිසරයට තව එකක් ගන්න පුළුවන් වෘත්තීය පුහුණු අධිකාරිය. ඒතර අභ්‍යන්තර පරිසරයේ විදුහල්පතිතුමා බාහිර පරිසරයට ගන්න වෙන්නේ පාසල හැරගිය සිසුන් සහ වෘත්තීය පුහුණු අධිකාරිය. මේ ප්‍රකාශය ඇතුළත් පාස් සඳහන් එක් එක් රාජ්‍යංශයේ ආයතන ව්‍යාපාර සංවිධාන දක්වන්න. කොටුවැව මහාවිද්‍යාලය. කොටුවැව මහාවිද්‍යාලය අයිති වෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවනේ. හරිද? අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි කොටුවැව මහාවිද්‍යාලය තියෙන්නේ. එතකොට කොටුවැව මහාවිද්‍යාලය අයිති වෙන්නේ පුතා රාජ්‍ය දෙපාර්තමේන්තු කියන ව්‍යාපාර සංවිධාන යටතේ. වෘත්තීය පුහුණු අධිකාරිය. ඒක අධිකාරියක්නේ. අධිකාරිය අයිති වෙන්නේ රාජ්‍ය සංස්ථාවලට. හරි? ඊළඟ ප්‍රශ්نين අහනවා. ඒක නම් මේ පාස් පේපර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නිකම් ප්‍රශ්නයක්. ව්‍යාපාරයක ඇති ශක්තියින් හා අවස්ථා සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න. ශක්තියට උදාහරණ දෙකකුයි අවස්ථාවක උදාහරණ දෙකකුයි. ශක්තිය ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන ව්‍යාපාරයට වාසිදායක තත්ත්වයන් තමයි ශක්තියින් කියලා හඳුන්වන්නේ. දක්ෂ සේවකයන් ඉන්න එක. දක්ෂ කළමනාකරුවන් ඉන්න එක. වැඩි ප්‍රාර්ථනයක් තියෙන එක. නවීන යන්ත්‍ර සූත්‍ර තියෙන එක. හරිද? ඊළඟට අපි හිතමු හොඳ ක්‍රමවේදයක් ක්‍රම ශිල්ප මොන හරි භාවිතා කරනවා. ඊළඟට මේ තව කාර්යක්ෂම ක්‍රියාපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වාසිදායක තත්ත්වයන් ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන වාසිදායක තත්ත්වයන් අපි හඳුන්වනවා ව්‍යාපාරයේ ශක්තිය විදියට. ඊළඟට අවස්ථාව විදියට අවස්ථාවක් කියන්නේ බාහිර පරිසරයෙන් අපිට ලැබෙන වාසිදායක දෙයක්. සාමාන්‍යයෙන් අඩුපොලි අනුපාතයක ඇත්තේ ණය මුදලක් ලැබෙනවා. හරිද? රජයෙන් බදු සහනයක් මොනවාරි හම්බ වෙනවා. අලුතෙන් නව නගරයක් මොනවාරි නිර්මාණය වෙනවා. අලුත් මාර්ග ඉදි වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි අවස්ථා විදිහට හම්බ ගන්න. ඒතර ඒකට ශක්තියින් දෙකක් කියලා තිබ්බනම් ලකුණකුත් අවස්ථා දෙකක් කියලා තිබ්බනම් ලකුණකුත් විදියට ඔක්කොම ලකුණු 20න් තමයි මේකට ලකුණු දීලා තියෙන්නේ. හරිනේ ළමයි? එහෙනම් රිවිෂන් කිට් තුන්වෙනි එකෙන් අපි හම්බෙමු.